අයිබෝන් ටෝක්බැක් අපේ වැඩසටහනේ අද අපි කතා කරන්න හිතුවා ටිකක් වෙනස් මාතෘකාවක් පිළිබඳව. මෙහෙම දැන් අපි වෙනදට තරගයක් ඉවරුනහම ඒ තරගය මොකද වුණේ ඒක ෆෑන්ස්ලා විදියට අපි දැක්කේ කොහොමද කියලා තමයි කතා කරේ. හැබැයි අද අපි ඇවිල්ලා ඉන්නේ ක්‍රිකට් ගැනම කතාවකට. ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුණේ? මේ වෙද්දී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ නම් එතරම් සුබවාදී තැනක නෙවෙයි ඉන්නේ. ලංකාවේ ටීම් එකේ ඉන්න තැනත් එක්ක අරගෙන බැලුවාම මොකද දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්තිම පාරට ඒ කියන්නේ අවසන් වරට සහභාගී වෙච්ච ජාත්‍යන්තර තරග 8ම පරාජයට පත් වෙලා තියෙනවා. මේක හොඳ දෙයක් නෙවෙයි. මොකද අපි මෙහෙම හිටපු කණ්ඩායමක් නෙවෙයි. ශ්‍රී ලංකාව බ්‍රෑන්ඩ් එකක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. වෙනමම තැනක තිබ්බ ලංකාවේ ක්‍රිකට් දැන් මේ වෙද්දි ඇත්තටම අර අපි ෆෑන්ස්ලා විදියට දකින දෙයක් තමයි ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ මේ වගේ රටවල් වලින්ම ගුටි කන තැනට පත් වෙලා තියෙනවා. සමහරුන්ට හිතෙන්න පුළුවන් අපි වැටිලා කියලා. අපි වැටලට වඩා මෙතන ටෝක් බැක් අපි ෆෑන්ස්ලා දකින විදියට අපිට තේරෙන දෙයක් තමයි ඒ කෝණයෙන් බැලුවොත් අපේ ක්‍රිකට් එකම තැනමයි ඇෆ්ගනිස්තාන් ඒ වගේ බංග්ලාදේශ සිම්බාබ්වේ මේගොල්ලෝගේ ක්‍රිකට් එක ඒගොල්ලෝ උඩට අරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද දැන් අපි ගොඩක් වෙලාවට හෝම් සීරීස් කීපයක් නවසීලන්තයට එරෙහිව ඊට පස්සේ ඉන්දියාවට එරෙහිව බටහිර ද්වීපෝදේවන්ට එරෙහිව ජයග්‍රහණය කරා. හැබැයි සමාජයක මතයක් නිර්මාණය වුණා ලංකාව තුළ දඟපන්දයවන්නට උචිත තනතිරු නිර්මාණය කරලා ලංකාවට දිනන්න පුළුවන් විදිහට වැඩ හදනවා කියලා. නැහැ. ඒක වැරදි. මොකද දැන් අපේ විතරක් නෙවෙයි දඟපන්දයවන්නන් ඉන්නේ. ඉන්දිය කණ්ඩායම ආවහම ඉන්දියාවෙත් හොඳම දඟපන්දයවන්නන් ඉන්නවා. ඔවුන්ටත් තිබුණා ඕනනම් තරග ජයග්‍රහණය කරන්න. හැබැයි දැන් ඒ පැත්තේ මේ මතේ හරි වගේම තමයි දැන් අපි එළිය සීරීස් වලට යනකොට අවේ සීරීස් වලට යනකොට අපේ ෆාස්ට් බෝලින් යුනිට් එක කොතනද? ඊට පස්සේ බැට්ස්මන්ලට කොතන වගේ ප්‍රශ්න දෙන්නේ. අන්න ඒ වෙලාවට තමයි අර ස්පින් විකට් හැදපු එකේ ප්‍රශ්නයි ලෝකෙ නැති කතන්දර ටිකක් එළියට එන්නේ. ලංකාවේ ක්‍රිකට් ඩොමිනන්ට් කරපු කාලයක් තිබ්බා. අපි අර වෙනමම තැනක රජ වුණා. ඇත්තටම අර ගොඩක් වෙලාවට එක්දින ලෝක කුසලානයක් කිව්වොත් අවසන් මහා තරඟ මුල ඉඳන් අපි දන්නවා හරි. මේ අවුරුද්දේ අවසන් මහා තරඟෙට තමයි ලංකාවත් එක්ක කවුද ඉන්නේ වගේ තැනක තමයි අපි හිටියේ. හැබැයි දැන් මූලික වටේම අයින් වෙලා යන තැනකට ඇවිල්ලා තියෙනවා 2015 පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා තාම හිතා ගන්න බැහැ. මොකද අපි තාම ඕපනින් එකට කියලා ප්ලේයර්ස්ලා හොයනවා. ඊට පස්සේ නම්බර 3ට නම්බර 4ට මම දන්නේ මේ පැලස්තර 11 එක අපිට කවදා ඉවර කරගන්න පුළුවන් වේද කියලා. මොකද දැන් හැම රටකම ක්‍රිකට් එක අප්ඩේට් වෙලා තියෙනවා. අපි දැක්ක විදියට අපිට තේරෙන විදියට. මොකද අපි ඔය නැෂනල් ටීම් වල ඉන්න කෝච්ලා තරම්වත් එතනින් එහාට ඉන්න ඇඩ්මින් එක තරම්වත් එච්චර දෙයක් තේරෙන්නේ නැති වුණත් අපි එළියේ ඉන්න පිරිස විදියට අපිට පේන විදියට අපි හිතන්නේ මීට වඩා තැනකට ශ්‍රී ලංකා ක්‍රිකට් එන්න අවශ්‍යයි. මොකද කෝච්ලා මාරු කරත් ප්ලේයර්ස්ලා මාරු කරත් මේක නෙවෙයි උත්තරේ. දැන් ට්‍රයි සීරීස් එකේ පළවෙනි මැච් එකේ අපි දැක්කා සිම්බාබ්වෙට එරෙහිව ආයි හොඳම ගුටියක් හැ. ලකුණු 67කින් මැච් එක පරාදයි. ඒකෙදී අපි හිතුව ගොඩක් වෙලාවට දැන් පැතුම් නිස්සංග තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව. පැතුම්ලා ලකුණු අතරට ඇවිල්ලා ඊට පස්සේ අපේ ටොප් ඕඩර් එකෙන්ම ලොකු වැඩක් ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ මැච් එක පරාද වුණා. ඊට පස්සේ පාකිස්තාන මැච් එකට ආවොත් 128යි විකට්ස් 7යි ෆස්ට් ඉනින්ග්ස් ඉවරයි. පාකිස්තාන විකට්ස් 3කින් ගහනවා. රමිස් රාජා කමෙන්ට්‍රි දෙක කතාවක් කියනවා. ඒ කාලේ ශ්‍රී ලංකාව කිව්වම යකර ඇඟට හීතලක් දැනුණු කාලයක් කියලා. ඒ කියන්නේ ඒ තරම් උණුසුමක් ඒ තරම් තරඟකාරීත්වයක් ශ්‍රී ලංකාව කිව්වම දැනෙන්නට තිබුණු කාලයක්. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මම දන්නේ අර යන්න එන්න නැති විදිහටම ගුටි කන තත්යකට පත් වෙලා තිනවා බොහෝ රටවල් වලින්. මොකද 2021 ඉඳන් 2025 වෙනකම් මම නිවැරදි නම් දත්ත වාර්තා අනුව ලෝකේ අවේ සීරීස් අවේ මැචස් ගොඩක්ම පරාජය වෙච්ච රට විදිහට තමයි ශ්‍රී ලංකාව වාර්තා අතරේ ඉන්නේ. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. මොකද ලංකාවේ ක්‍රිකට් කියන්නේ
ලංකාවේ හරියටම කිව්වොත් අර සංස්කෘතියේම කොටසක්. මොකද මිනිස්සු තමන්ගේ එදිනෙදා ජීවිතේ වැඩත් සමහර වෙලාවකට පැත්තකට දාලා ලංකාවේ ක්‍රිකට් මැච් එකක් වුවම ඒක නරඹන තැනට ලංකාවේ ක්‍රිකට් තාම තියෙනවා. තාම නැති වෙලා නැහැ. අපි ඉල්ලන්නේ ෆෑන්ස්ලා විදියට මේකට හරි උත්තරයක් හොයන්න. දක්ෂ ප්ලේයර්ස්ලා ඉන්නවා. මොකද ඩොමෙස්ටික් එකේ ඕන තරම් බෝන් ටැලන්ටඩ් ප්ලේයර්ස්ලා ඉන්නවා. මේ ප්ලේයර්ස්ලාට හරි තැන හම්බෙන්නේ නැති වුණොත් මේ තියෙන තැනොත් තව අඩි ගාණක් යටටම ගියොත් අර මුරලි කියන වගේ මගේ මතේ බෑ තැනට එන්න හැදුවොත් දන්න මේක කොයින් කෙලවර වේද කියලා. මොකද අපිටත් ඇත්තනම දුකයි. මොකද අපි එළිඉඳන් දකින විදිහට තමයි අපි මේ කියන්නේ. අපිට ලොකු දෙයක් නොතේරුණත් සමහරුන්ට කියන්න පුළුවන් ඔයාලා ග්‍රවුන්ඩ් එකට බැහැලා බලන්න මැච් එක සෙල්ලම් කරන විදිය ලේසි නෑ. අරකයි මේකයි කියලා. ඉතින් අපි පොතෙන්ට යන්නේ නැහැ නේ. එතන ඉන්නේ දක්ෂයෝනේ අනිවාර්යෙන් මෙතන ඉන්නේ. ස්කූල් හොඳ ක්‍රිකට් එකක් ගහලා ලකුණු 10 වරගෙන විකට් 100 වරගෙන ඩොමෙස්ටික් එකේ හොඳ දේවල් කරලා එහෙම නැත්තම් උතෙන්ට යන්න බෑනේ. එතෙන්ට ඇවිල්ලා ඉන්නේ දක්ෂයෝ. ඒ දක්ෂයෝ කළමනාකරණය කරගන්න එක තමයි වැඩේ. මොකද අර හිසේ රුදාවට හැමදාම කොට්ටේ මාරු කරනවා වගේ කැප්ටන් මාරු කරනවා ඊට පස්සේ ප්ලේයර්ස්ලා මාරු කරනවා. දැන් අපි දැක්කා දැන් නිවුස් එකක් ගිහිල්ලා තිබ්බා. දැන් ට්‍රයි නේෂන් එකට ආයේ එකපාර මිලාන් රත්නායක ඇඳවනවා වගේ. මන් දන්නේ මොන විදිය කුමන විදිය තීරණ එකපාර පැමිණෙනවද මොන විදියකින්ද මේ තීරීම් සිදු කරන්න කියලා. හැබැයි අපි එක දෙයයි ඉල්ලන්නේ අපි ෆෑන්ස්ලා විදියට අපි එළියේ ඉන්න මිනිස්සු විදියට අපි දකින විදියට මේ ක්‍රිකට් එක පුළුවන් තරම් හොඳ තැනකට ගේන්න අපිට පෙන්වන්න මේ ලංකාවේ ක්‍රිකට් කොයි වගේ තැනක් දායි තියෙන ප්‍රේක්ෂකයෝ විදිහට අපිටත් මේ ගේම් එකට ආදරය කරන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න. මොකද මේ ප්‍රේක්ෂකයෝ නිසා තමයි ලංකාවේ ක්‍රිකට් සැලකිය යුතු. ඒ කියන්නේ අපි කියන අර හොඳ තැනක තියෙන්නේ. ගොඩක් වෙලාවට මොකද ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාවට ආදරේ නැත්තම් අනිවාර්යෙන්ම ක්‍රීඩාවක් ගැන හිතන්නටවත් බෑ. එදා 96 අපි දින්න 96 දිනුවට පස්සේ ලංකාව කියන්නේ අර ක්‍රිකට් ලෝකේ මොකද්ද ලංකාවට මොකද්ද කරන්න පුළුවන් කියන පණිවිඩය ආව. ඊට පස්සේ 99 පළවෙනි වටේම ගෙදරට ආවා. හැබැයි නැහැ වැටුන්නේ 2003 ආවා අවසන් පූර්ව වටේට. ඊට පස්සේ 2007 අවසන් මහා තරඟයට ආවා. 2011 අවසන් මහා තරඟයට ආවා. ඊට පස්සේ 20 ලෝක කුසලාන ඉතිහාසයේ 2012 අවසන් මහා තරඟය. ඊට පස්සේ 2009 අවසන් මහා තරඟය 2014 ශූරය වුණා. ඊට පස්සේ යන්න එන්න නැති විදිහටම කුටි කැ. ඔන්න වචනේ. මං කියන්නේ මන් දන්නේ හරිම කනගාටුයි. ඇත්තටම ෆෑන්ස්ලා විදියට අපි තේරෙන විදිහේ දැන් ලංකාවේ ක්‍රිකට් මිනිසුන්ගෙන් ඈතට යන්න හදනවා. හැබැයි තාම අර එදා හදපු අර බ්‍රෑන්ඩ් එක නිසා තාම ඒක ඇල්ලිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ලෙජන්ඩ්ස්ලා කරපු දේ නිසා තමයි අදටත් මිනිස්සු මේ ක්‍රීඩාවට ආදරේ. මේ ක්‍රීඩාවත් එක්ක තාම රැඳිලා ඉන්නේ. දෙයියන්ගේ නාමයෙන් ඉල්ලන්නේ ලංකාවේ ක්‍රිකට් නම් තව නැති කරන්න එපා. මොකද මේ ක්‍රීඩාවට හැමෝම ආදරේ. මේ ක්‍රීඩාවත් එක්ක රැඳෙන්න තමයි මිනිසුන්ගේ ජීවිතේ සමහරක් වෙලාවට ප්‍රශ්න අමතක වුණේ. අපි අහලා තියෙනවා 30 වසරක කුරුළු යුද්ධය ඇතුලේ සමහර වෙලාවට ওই ක්‍රිකට් මැච් 96 ලෝක කුසලානේ අවසන් මහා තරඟෙදී ඔය ප්‍රස්තවාදීන් පවා සමහර වෙලාවට යුද්ධෙ පැත්තක දාලා ඒ අවසන් මහා තරඟේ නරඹුවා කියලා. ඉතින් අර ඒ වගේ අර මිනිස්සුන්ගේ ආකල්ප හදලා මිනිස්සුන්ට මිලිච්ඡත්වයේ පැත්තකින් තියලා ක්‍රීඩාවක් රටක එකමුතුව හදන්න පුළුවන් තැනකට එනවා කියන්නේ ඒක අත්‍තරම ආගමක්. ඒක අර රටේ සංස්කෘතියේ කොටසක්. ඒ නිසා ඉල්ලන්නේ එහෙම තිබ්බ ක්‍රිකට් අද මේ තැනටපත් වෙන්න ලොකු හේතුවක් ඇති. අපි කියන්නේ හේතු ටික ඔක්කොම හොයලා බලලා වගකීම් නිලධාරීන් ඉන්නවා නම් කවුරු හරි ඉන්නවා නම් මේවා හරියට හදලා ලංකාවේ ක්‍රිකට් අරගෙන එන්න. අපිට මේ ක්‍රිකට් ඕන. අපි ජීවිතේ සමහරක් වෙලාවට හොයාගත්තේ ක්‍රිකට් එක. අද අපි තේරුම් ගත්තේ අපි මොන වගේ ලස්සන ක්‍රීඩාවක්ද මේක ලෝකෙම දැන් අද නමක් විදිහට හැදලා තිනවා. ක්‍රිකට් අලුත් වෙන එක ඇත්ත. අපේ සමහරක් විට මෙහෙම වෙන්න පුළුවන්. අපිට ක්‍රිකට් වලින් තාක්ෂණයේ මධ්‍යකමක් ඇති. ඒ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාව, එංගලන්තේ විශේෂයෙන්ම දැන් ප්‍රබලයා වෙච්ච ඉන්දියාව, දකුණු අප්‍රිකාව දැන් මේ වගේ රටවල් අලුත් වෙන විදිහට ලංකාව අලුත් වෙනවා නැද්ද කියන ප්‍රශ්නිකුත් එනවා ඇති. මං කියන්නේ ඒ පහසුකමුත් කොහොම හරි සපුරාගෙන
වෙන තියෙන බාහිර ගැටලුත් සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා එක ටීම් එකක් හරි 11 දිනක් විදියට එළියට බහැලා අපිට අර නැතිවෙච්ච ප්‍රවුඩ් එකයි ගේන්න පුළුවන් නම් අපි ෆෑන්ස්ලා විදියට සෑහෙන්න සතුටුයි. මොකද අපිට ඕන ලංකාවේ නම ක්‍රිකට් එක ඇතුලේ ලංකාවේ නම කොච්චර ප්‍රබල තැනක තියෙනවද කියන දේ කතා කරන්න. මොකද තව කල් බලන් හිටියොත් තව මේ යන විදියට දැන් 2020 T20 World Cup එක එනවා. මේක තියෙන්නේ ලංකාවයි ඉන්දියාවයි හොස් කරලා ඉස්සර දැන් ලංකාව මොකක් හරි සමසත්කාරකත්වයෙන් හරි මූලික සත්කාරකත්වයක් හරි ගන්නවා කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නේ හරි ඒත් ෆයිනල්ම තමයි කියලා. හැබැයි දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක හිතා ගන්න අමාරුයි. 2020 T20 World Cup එකෙත් අපිට ලොකු ප්‍රතිඵලයක් ගන්න අමාරුයි අනිවාර්යෙන්. මොකද දැන් 26න් පස්සේ 27 වන්ඩේ World Cup එක එනවා. ඊට පස්සේ අනේ මන්දා හරි උත්තරයක් නැති වුණොත් අනේ මන්දා කියන එක තමයි ඇත්තටම කියන්න වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ හරි දෙයක් කරන්න. හරි විදිහට කරන්න. නැත්නම් හැමදාම අර අපිට වෙන දැහෙන වචනේ මගේ මතේ බෑ. ඒක තමයි හැම වෙලාවකම ඇත්ත වෙන්නේ. හරි දේවල් කරලා හරි විදිහට ලංකාවේ ක්‍රිකට් එක අපිට ආයි දෙන්න. මේ නැතිලා තියෙන ප්‍රවුඩ් එක අරගෙන කොහොම හරි ලෙවල් එකට හදන්න පුළුවන්. මේක තාම වැරදිලා නැහැ. තාම අපිට පුළුවන් දෙයක් කරන්න. මොකද දක්ෂයෝ ටිකක් ඉන්නේ ලංකාවේ ක්‍රිකට් එක ගැවසෙන්නේ විශිෂ්ටයෝ අතරේ අතිම විශිෂ්ට ක්‍රීඩකයෙක්. තරඟ වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒක හැමෝම දන්නවා. මොකද අපි බොහෝ තැන්වල සමහරක් කණ්ඩායම් වලට හිතා ගන්න බැරි විදිහේ තරඟකාරීත්වයක් මේ ආසියානු කුසලානෙත් දුන්නා. අපිට මතක නම් ඉන්දියාව සමග පැවති තරඟයේදී මූලික වටේ නිවැරදි නම් මූලික වටේ හෝ සුපිරි හතර වටේ පැතුම් නිස්සංගගේ ශතකෙත් එක්ක මෙන්න මේ වගේ කණ්ඩායමක් කියන පණිවිඩය අපි දුන්නා. මං කියන්නේ අපි නැගිටිමු. අපිට බැරි නෑ ටීම් එකක් විදිහට ලංකාවේ කොල්ලොට සපෝට් එකක් දෙන්න. කොහොම හරි අපිට ඒක ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි කියන ටෝක් බෑක් එක රැඳිලා ඉන්න. වෙනද වගේම අපි සූදානම් මේ වගේ තවත් බොහෝ දේවපත් එක්ක බෙදා හදා ගන්න ක්‍රීඩාවේ අපි දකින්න දේ ෆෑන්ස්ලා විදියට අපි මොකද හිතන්නේ මේ ගැන අපි කතා කරමු තවත් දවසක. එතෙක් අපි ගිහින් එන්නම් ඔබට ජය වේවා.